ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්න මගේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා ක්‍රෙඩිට් කාඩ් එකක්. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද? අන්න ඒ දේවල් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන දේ අද හැම කෙනෙක් ගාම තියෙන දෙයක් නේ. ක්‍රෙඩිට් කාඩ් එක අද සාමාන්‍යයෙන් අවුරුදු 18න් ඉහළ රැකියාවක් කරන කෙනෙක් ගාව ඕනම කෙනෙක් ළඟ වැඩිපුරම 80%ක් පිරිසක් ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක් අපිට තියනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එක කියන එක මම මුලින්ම මගේ අතට ගත්තේ මගේ බැචලර්ස් ඩිග්‍රී එක ඉවර කරලා මගේ පළවෙනි ජොබ් එකට ගියාන් පස්සේ මම මුලින්ම ගත්තා පීපල්ස් බැංක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක්. හරිද? ඊට පස්සේ මම ඒක ටික දවසක් ඒක කොහොම හරි ඒකේ ක්‍රෙඩිට් ලිමිට් එක තිබ්බේ කොහොම හරි 2018 අවුරුද්දේ නෑ 2019 අවුරුද්දේ මට හම්බුණා රුපියල් 30000ක වගේ ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන කාඩ් එකක්. මොකද ඒ දවස්වල අපිට හම්බ වුණේ හරි පොඩි බේසික් එක අනුවනේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක තීරණය කරන්නේ. ඉතින් මට හම්බුනේ රුපියල් 30000ක වගේ ප්‍රමාණයක්. ඉතින් මම ඒක මගේ එදිනෙදා දේවල් වලට තියාගෙන හිටියා. එදිනෙදා කියන්නේ කන්න බොන්න, ඒ කියන්නේ මෙහෙම ගෙදරින් අපි කෑම අරන් ගියාට එළියනොත් කෑම වැඩිපුරම කනවනේ. ඉතින් එළියෙන් කෑම කනේවට තව ඇඳුම් පැළඳුම් ගන්න අන්න ඔය දේවල් වලට මම ක්‍රෙඩිට් කාඩ් එක තියාගෙන හිටියා. මම කොහොම හරි ඒක ඒ කියන්නේ රුපියල් 30000ක් තිබ්බේ. එතකොට මම මිනිමම් පේමන්ට් එක ටික ටික දාගෙන හිටියා. ඊට පස්සේ මම කාඩ් එක පාවිච්චි කරන එක අත්හැරියා. ඊට පස්සේ මම ඒ ජොබ් එකෙන් අයින් වෙලා මම ඊට පස්සේ මට ජොබ් ඔෆර් එක හම්බ වුණා HSBC එකේ. ඊට පස්සේ මම HSBC එකේ වැඩ කරනත් කොහොමත් ඒගොල්ලෝ නිතරම අපිව මේවා කරනවානේ එයාලගේ ක්‍රෙඩිට් කාඩ් එක ගන්න කියලා. ඊට පස්සේ මම එතන ක්‍රෙඩිට් කාඩ් එක ගත්තා. එතන ගත්තාන් පස්සේ තමයි ඉතින් මට වෙන්න ඕනේ ඒවා ටික ඔක්කොම ඕනේ. හරිද? මම ඒ ක්‍රෙඩිට් කාඩ් එක අර වැඩකට නැති දේවල් වලට ඒ කියන්නේ මෙහෙම නිතරම මේ කන බොන දේවල් වලට හැම දෙයකටම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරොත් එහෙම ඒක නිකන් අර මිස්යූස් වීමක් වෙනවා. හරිද? ඉතින් මම කොහොමද මුල් ටිකේ හොඳට මිනිමම් පේමන්ට් එක කරගෙන ගියා. ඊට පස්සේ මම මාස 3-4ක් මගේ අතින් හරියට පොඩ්ඩක් මිනිමම් පේමන්ට් එක මම දැම්මා. ඒ උනට මිනිමම් පේමන්ට් එක නෙමෙයි මේ කියන්නේ ඊටත් වඩා අඩු මුදලක් තමයි මගේ අතින් උනේ. ඊට පස්සේ මට තේරුණා මේක හරියන්නේ නැහැ. දැන් පොලියත් හොඳටම වැඩි වෙලා කොහොම හරි මට අන්තිමේදී ගෙවන්න වුණා 1,20,000ක් විතර ගාණක් මට ගෙවන්න වුණා. ඉතින් මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මේ පොලිය මෙහෙම ගෙවනවට වඩා මේක හොඳයි. මේ මාසේ හම්බ වෙන සැලරි එකෙන් මේක ඔක්කොම ගෙවලා දාලා මම මේ ක්‍රෙඩිට් කාඩ් එකම කැන්සල් කරනවා කියලා හිතාගත්තා. මොකද මගේ account එකෙන් ඒ කියන්නේ මගේ මේ salary එකේ account එකෙන් තියෙනවනේ මට salary එකේ account එකත් මට HSBCමයි. හරිද? ඉතින් මගේ අර මේ credit card එක තියෙන එක මේ credit card එකත් මගේ HSBC නේ. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මට salary එක හම්බ වෙච්ච ගමන් මෙන්න ගෙඩිය පිටින්ම දාගන්නවා මේ ඒකට hold කරගන්නවා. හරිද? ඊට පස්සේ මම යාලට කෝල් කරලා කස්ටමර් කෙයා කෝල් කරලා ඊට පස්සේ තමයි මම මගේ සැලරි එක රිලීස් කරගන්න ඕනේ. ඉතින් මාත් එක්ක දවසල මාත් එක්ක වැඩ කරපු මගේ යාළුවා කො මේක හරියන්නේ නැහැ. හැමදාම මේ සැලරි එක හම්බ වෙච්ච දවසට නාහෙන් අඬනවා මෙතන ක්‍රෙඩිට් කාඩ් එකට හෝල්ඩ් වෙලා කියලා. ඊට පස්සේ මොකද කරේ මම එහෙමම කොහොම හරි ඉන්ස්ටෝල්මන්ට් දෙකකින් පේමන්ට් එක කරලා ඉවර කරා. ඊට පස්සේ මම කාඩ් එකත් කැන්සල් කරා. හැබැයි මීට වඩා ගොඩක් හොඳ විදියට ඔයාට ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මගේ හස්බන්ඩ් එයා මාරම ඇඩ්වාන්ස් විදියට එයා ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරනවා. මොකද එයා කොහොම හරි පේමන්ට් එකක් කරොත් එහෙම ක්‍රෙඩිට් කාඩ් එක ඊළඟ මාසේ හරියට මිනිමම් පේමන්ට් එක දාලා හොඳටම ක්‍රෙඩිට් කාඩ් එක හොඳට මේන්ටේන් කරනවා. ඉතින්
එයා මටත් කියනවා මේ ඔහොම කොයි වෙලාවකවත් ණය තියාගෙන ඉන්නපන් මේක මෙහෙම ගෙවන්න නැත්තම් මේක හරි කරදරයක් බොරුවට පොලිය ගෙවන එක විතරයි කියලා. ඇත්තටමයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන දේ අපිට අත්‍යවශ්‍ය දෙයක් කියන්නේ මෙහෙම අපිට සාමාන්‍යයෙන් හැම වෙලේම අපි අති සල්ලි නැති වෙන්න පුළුවන්. මොකක් හරි හිතන්න හොස්පිටල් බිල් එකක් ඒ වගේ දෙයකට මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියන දේ මාරම වටිනවා. ඒ වගේම ඔයා මොකක් හරි ෆෝන් එකක් මිලදී ගන්න මොකක් හරි ඉලෙක්ට්‍රික් අයිටම් එකක් මිලදී ගන්න නම් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියන එක ඉතාමත් ඔයාට උදව් වෙන දෙයක්. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද? ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට ඔයා දැනගෙන ඉන්න ඕන කාරණා මොනවද කියන එක ගැනයි තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් දික් වුණාද මන්ද එනකොට මම ඊළඟ කරුණ ටික ඉක්මනටම කතා කරන්න. එහෙනම් අපි බලමු ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට ඔයා දැනගෙන ඉන්න ඕන මූලිකම කරුණු මොනවද කියලා. ඉතින් මොනවද මේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු. පළවෙනිම දේ තමයි ක්‍රෙඩිට් ලිමිට් එක. ක්‍රෙඩිට් ලිමිට් එක කියන්නේ ඔයාට දීලා තියෙන ණය සීමාව. ඉතින් මේක ගැන ඔයා කොහොමද දැනගන්න ඕන දෙයක්. ඒ වගේම තමයි බිලින් සයිකල් එක. බිලින් සයිකල් එක කියන්නේ ඔයාට දැන් ඔයාට දීලා තියෙන ඔයා දැන් කරන දේවල් ඔයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන ගෙවීම් ගනුදෙනු කරන ඒ සයිකල් එක සාමාන්‍යයෙන් දින 30ක වගේ කාලයක් තමයි තියෙන්නේ. මාර්තු 30 ඉඳන් උදාහරණයක් විදිහට ගත්තොත් මාර්තු 30 ඉඳන් මාර්තු 1 වෙනිදා ඉඳන් මාර්තු 31 වෙනකම්. අන්න ඒ වගේ කාලයක්. හරිද? ඒ වගේම තමයි total outstanding එක. total outstanding එක කියන්නේ මොකක්ද? total outstanding එක කියලා කියන්නේ ටෝටල් අවුට්ස්ටෑන්ඩින් එක කියන්නේ දැන් මම කිව්වා බිලින් සයිකල් එකේදී ඔයාට ඒ ටයිම් එක ඇතුළතදී ඔයාට ගෙවන්න තියෙන මුළු මුදල් ප්‍රමාණය තමයි ටෝටල් අවුට්ස්ටෑන්ඩින් එක කියලා කියන්නේ. හරිද? ඒ වගේම තමයි ග්‍රේස් පීරියඩ්. ග්‍රේස් පීරියඩ් එක කියලා කියන්නේ දැන් මේ බිලින් සයිකල් එකේදී බිලින් සයිකල් එකේ දැන් ඔයාට බිලින් සයිකල් එක මාර්තු 1 වෙනිදා ඉඳන් මාර්තු 31 වෙනිදා වෙනකන් කියන්නකෝ. එතකොට ඒක ඇතුලේ තියෙන ඔයා කරන වියදම් වල ඔක්කොම ස්ටේට්මන්ට් එකක් ඔයාට එනවා. හරිද? ඊට පස්සේ ඒක ඔයාට ගෙවන්න ටයිම් එකක් දෙනවා. අන්න ඒ ටයිම් එක ඒක තමයි ග්‍රේස් පීරියඩ් එක කියන්නේ. ඒ ග්‍රේස් පීරියඩ් එක පටන් ගන්නෙ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් සාමාන්‍යයෙන් දින 21ක වගේ කාලයක් තමයි දෙන්නේ. ඒගොල්ලෝ පේමන්ට් එක කරන්න ඒ දින 21 ඇතුළත ඔයාගේ මිනිමම් පේමන්ට් එක කරොත් එහෙම ඔයාට කිසිම පොලියක් නැතුව ක්‍රෙඩිට් කාඩ් එකට කිසිම පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. හරිද? දැන් මේක දින 21ක් වගේ කාලයක් තමයි වෙන්නේ ග්‍රේස් පීරියඩ් එකක් කියන එක. ඉතින් මම උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට කිව්වා දැන් මාර්තු 1 වෙනිදා ඉඳන් මාර්තු 31 වෙනිදා වෙනකන් ඔයා කරන වියදම් වලට ස්ටේට්මන්ට් එකක් ඔයා කරපු හැම වියදමකම ස්ටේට්මන්ට් එකක් ඔයාට එනවා අප්‍රේල් 1 වෙනිදාට. හරිද? ඊට පස්සේ ඔයාට දෙනවා ග්‍රේස් පීරියඩ් එක. ග්‍රේස් පීරියඩ් එක තමයි අප්‍රේල් 1 වෙනිදා පටන් ගන්නවා ග්‍රේස් පීරියඩ් එක. එතකොට අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 21 වෙනකම්. හරිද? අන්න ඒ කාලය ඇතුළත ඔයා පේමන්ට් එක කරොත් එහෙම කිසිම පොලියක් ඔයාට ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ග්‍රේස් පීරියඩ් එක ඔයාට පහසු විදියට ඔයාට සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට සැලරි එක හම්බ වෙන්නේ කවද්ද? එතකොට ඔයා කියන්න පුළුවන් මට අප්‍රේල් 25 තමයි මට සැලරි හම්බ වෙන්නේ. ඉතින් මට 25ට කලින් ගෙවන්න බෑ. මට 25 වෙනකම් මගේ ග්‍රේස් පීරියඩ් එක හදලා දෙන්න කියලා. ඉතින් අන්න ඒ විදියට ග්‍රේස් පීරියඩ් එක ඔයාට හදලා දුන්නොත් එහෙම මට හදාගන්න පුළුවන් ඒක කොහොමද? ඒ විදියට කරගත්තාන් පස්සේ කිසිම පේමන්ට් එකක් අමතර පොලියක් ගෙවන්නේ නැතුව ඔයාට හොඳට ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් එක මිනිමම් පේමන්ට් එක මේන්ටේන් කරගන්න පුළුවන්. ඉතින් මම කතා කරේ අන්න ඒ උදාහරණ ගැන. අපි ඊළඟට කතා කරමු ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී අපිට අත් වෙන අවාසි මොනවද කියලා. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කිරීමේ අවාසි සහගත තත්ත්වය. එකම එක අවාසි සහගත තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද්ද? ඔයා මිනිමම් පේමන්ට් එක මිස් කරොත් එහෙම ඔයාට පොලියත් එක්ක ලොකු මුදලක් ගෙවන්න වෙන එක. ඉතින් කොයිම වෙලාවකවත් අර ග්‍රේස් පීරියඩ් එක ඒ කියන්නේ ඒගොල්ලෝ දින 21 කාලයක් දෙනවනේ. සාමාන්‍යයෙන් දැන් මම කලින් කතා කරා වගේ
පළවෙනිදා ඉඳන් 31 වෙනකන් කාලේ ඔයා ගෙවන පාවිච්චි කරන දේවල් වලට ඔයාට ඒ මිනිමම් පේමන්ට් එක කරන්න තව දවස් 21ක් දෙනවනේ. අන්න ඒ දවස් 21 මිස් කරන්නේ නැතුව ඔයා හරියට පේමන්ට් එක කරොත් එහෙම ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා දවසක් හරි මිස් කරොත් එහෙම ඔයාට ලේට් පේමන්ට් එකක් අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒ හින්දා මිනිමම් පේමන්ට් එක මිස් කරන්නේ නැතුව ඔයා අනිවාර්යෙන්ම පේමන්ට් එකක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාට මිනිමම් පේමන්ට් එකම කරගන්න බැරි වුණත් ඔයාට යම්කිසි මුදලක් ඔයාට ගෙවන්න පුළුවන් වුණොත් එහම ඔයාට ගෙවන්න වෙන පොලි ප්‍රතිශතය අඩු වෙනවා. ඒත් ඔයාට යම්කිසි මුදලක් ඒත් වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම දඬුවම් ගාස්තු. එහෙමත් නැත්නම් ලේට් පේමන්ට් කියන එක ඔයාට අනිවාර්යෙන් කරන්න වෙනවා. ඉතින් මේ අතරේ අපිට මොනවද ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට අපිට ලැබෙන වාසි දේවල්. ඉතින් වාසි සහගත දේවල් කීපයක් තියෙනවා. ඉතින් දැන් මේ එන්නේ අපිට ඉස්සරහට එන්නේ නත්තල් කාලේ. ඒ කියන්නේ උත්සව කාලෙදී ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට ගොඩක් හොඳ දේවල් ටිකක් තියෙනවා. මොකද සීසනල් ඔෆර්ස් තියෙනවා. ඒ මොනවාද? උත්සව කාලෙට ඒගොල්ලෝ එක ඔෆර්ස් දෙනවා. ඉලෙක්ට්‍රික් අයිටම්ස් වලට, ඒ වගේම ෆෝන්ස් වලට, ගොඩක් දේවල් වලට. ඒ කියන්නේ ඔයාලා හොටෙල්, ඒ කියන්නේ ඔයගොල්ලෝ හොටෙල් එකකට වැකේෂන් යනවා නම් ඒවට ගොඩාක් ඒ කියන්නේ එක දේවල් වලට ඔයාලට ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් හම්බ වෙනවා මේ සීසනල් උත්සව කාලෙදී. ඉතින් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයා හරියටම ඔයා ඒ වගේ දෙයකට පාවිච්චි කරොත් එimhe පාවිච්චි කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එක මගින් ඒ දේවල් පාවිච්චි කරලා මිලදී අරගෙන හරියටම මිනිමම් පේමන්ට් එක ඔයා කරගෙන ගියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියට දිනේදී ඔයාට පේමන්ට් එක කරනවා. ඉතින් එතකොට ඔයාගේ ක්‍රෙඩිට් ලිමිට් එකත් ඔයාට තව වැඩි කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකක තියෙන තවත් වාසිසහගත තත්වයක් තමයි වාසිසහගත දෙයක් තමයි මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගොඩක් වෙලාවට කෑෂ් බෑක් කරනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ලක්ෂයක් වියදම් කරොත් එහෙම ඔයාට රුපියල් 1000ක කෑෂ් බෑක් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක වාසිසහගත දේවල්. ඒ වගේම තමයි ඔයා හිතන්නකෝ ලක්ෂයක් ඔයා වියදම්, ඒ කියන්නේ ඔයාට ඔයාගේ මාසේ වියදම් වලට රුපියල් ලක්ෂයක මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒක ඔයා ක්‍රෙඩිට් දින 30 හෝ 35ක කාලය තුර ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් කළා ඔයාට මේක අර වෙල්ත් ෆන්ඩ් එකක් විදිහට තියාගන්න පුළුවන්. වෙල්ත් ෆන්ඩ් එකක් විදියට ඔයාට කරගන්න පුළුවන්. එතකොට ඔයාට තියෙන ඔයාගේ අතේ තියෙන සල්ලි වලින් ඔයා ෆන්ඩ් එකක් මෙහෙම කළා. ඒකෙන් ඔයාට පුළුවන් දින 30 35 තුලත කාලය අතරතුර අරකට මිනිමම් පේමන්ට් එක දාලා ඔයාට මුදලක් සේවින් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට හිතන්නකෝ ඔයාගේ වාහනයට vehicle insurance එක plan එක ඒක ඔයා කරනවා නම් ඔයාට පුළුවන් zero interest plan එක යටතේ ඔයාගේ බැංක් එකත් එක්ක කතා කරලා හරියටම මාස 12ක plan එකකින් ඔයාගේ credit card එක through pay කරන්න ඔයාට බැංක් එකත් එක්ක කතා කරලා ඒක ඔයාට හරියට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගොඩක් වාසිසහගත දේවල් තියෙනවා. ඒක අපි හරියට පාවිච්චි කරොත් ඉතින්. ඒ වගේම තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එක කියන එක අපිට පර්සනල් ලෝන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි පර්සනල් ලෝන් එකක් විදියට අපි අපේ මාසේ හරියටම වියදම් ටික කරලා එතකොට අපිට තව දින 21ක කාලයකුත් තියෙනවා. ඉස්සරහට තව දින 21ක කාලයකුත් තියෙනවා. ඒ මාසේ පේමන්ට් ටික හරියට සෙටල් කරන්න. ඔයාට දාන්න තියෙන මිනිමම් පේමන්ට් එක විතරයි. ඔයා හරියට මිනිමම් පේමන්ට් එක මැනේජ් කරගෙන ගියොත්, පේමන්ට් එක හරියට කරගෙන ගියොත් එහෙම ඔයාට තව ක්‍රෙඩිට් ලිමිට් එකක් වැඩි වෙනවා. ඔයාගේ අතේ යම්කිසි මුදලක් ඔයාට ඉතුරු කරන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ හරියට මොහත් කරපු පිහියක් වගේ. ඔයා හරියට පාවිච්චි කරොත් එහෙම ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අතපය කපා ගන්න නැතුව හරියටම කරගෙන යන්න පුළුවන්. හරිද? ඒ විතරක් තමයි. ඔයා හරියට පාවිච්චි කරේ නැති වුණොත් එහෙම ඔයාගේ බෙල්ල මුලින් තමා කපලා යන්නේ. ඉතින් ඒ හින්දා ක්‍රෙඩිට් කාඩ් එක කියන දේ හරියම කල්පනාවෙන්
මොලේ කල්පනා කරලා ආවට ගියාට හිතන්නේ නැතුව පේමන්ට් කරන්න යන්න එපා. ඔයා පාවිච්චි කරන්න ඔයාට පේමන්ට් එක කරන්න පුළුවන් නම් ඔයාගේ මිනිමම් පේමන්ට් එක ඔයාට හරියට කරන්න පුළුවන් නම් විතරක් ඔයා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න. එහෙම නැතුව අනිසි විදියට පාවිච්චි කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එක කියන දේ හරියට පාවිච්චි කරොත් එහෙම මේක ඔයාගේ හොඳ යාළුවෙක් කරගන්න පුළුවන්. ඔයාට ඔයාගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. හරියට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරේ. වාසි සහගත තත්ත්ව අවාසි දේවල් එකම එක අවාසි සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒක මම ඔයාලත් එක්ක වීඩියෝ එකේදී කතා කරා. එහෙනම් අද මම ඔයාලත් එක්ක කතා කරේ ක්‍රෙඩිට් කාඩ් එකේ පාවිච්චි කරද්දී ඔයාලා මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කියලා. එහෙනම් ආයෙම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.